Hello lovely hearts, welcome back to my YouTube channel. අද මම vlog එකක් record කරන්න නෙවෙයි හිටියේ. මට හිතුණා හැබැයි මම මීට කලිනුත් එකක් record කරලා තියෙනවා. ඒක දාන්නත් බැරි වුණා. හෙට නෙමෙයි මේ සතියේ මේ මාසේ 6 වෙනිදා එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකට රෙඩි වෙන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝස් එකෙන් ගේන්නම්. අද මම මුලින්ම කරේ මේ දවස් කිහිපයට වැඩ ටික බෙදාගත්ත එක. අපි බලමු ඒ වැඩ ටික ඒ විදිහට කරන්න පුළුවන් වේද? අන්තිමට එක්සෑම් එක මොන වගේ වෙයිද කියලා. අද vlog එක ටිකක් වෙනස්. ඒ කියන්නේ මම එක්සෑම් එකක් තිබවට ඒ එක්සෑම් එකේ එක්සෑම් එකට කලින් දවස් ටික ගත වුණේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. හැබැයි මේ වීඩියෝ එකේ මම පාඩම් කරන වීඩියෝස් වලට වඩා ගොඩක් අරන් තියෙන්නේ මම කියවන ඒවා. ඒ නිසා ඒක වැඩි ගණන් ගන්න එපා. වැඩිපුරම තියෙන්නේ අද දවස මේක. දැන් වෙලාව මේක. මට මෙච්චර තව පාඩම් කරන්න තියෙනවා. අපි බලමු මේ ටිකත් මට ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලා. ඔටෝටි තමයි අද මේක පුරාවටම තියෙන්නේ. මෙහෙම පාඩම් කරන වීඩියෝස් ගන්න බැරි වෙලා ළමයි. හෙලෝ හැමදාම කරන්න තියෙන, ඒ කියන්නේ හැමදාටම අනිවාර්යෙන් කරන්න තියෙන වැඩ ටික ඉවරයි. දැන් වෙලාව 11:20යි. අපි දැන් vlog එකක් තියනවා edit කරන්න. ඒක edit කරලා ඉවරලා ඊටු වැඩ ටිකට යමු. bye bye. අද දවස ගැන අද දවස මොන වගේද කියලා කියනවා නම් ඇත්තම කිව්වොත් ප්‍රොඩක්ටිව් උනේ නැහැ. සමහර දවස් තියෙනවා ඒ විදිහට. ඉතින් පොඩ්ඩක් පහන තියලා ටිකක් එළිය ඇවිදලා ආයෙ වැඩ පටන් ගන්න තමයි මම මේ හදන්නේ. හැබැයි මම මේ දෙන්නේ වැඩ ඉවර කරලා රෑගත්ත වීඩියෝ එකක්. මේ හැබැයි වැඩ කරන ටිකේ වීඩියෝස් අරගෙන නැහැ. හෙලෝ දැන් වෙලාව උදේ 5:00යි. අද ජූනි 3 වෙනිදා. ඊයේ දවසේ ගැන කියනවා නම් 100% ප්‍රොඩක්ටිව් නැහැ. ඒකත් එක්ක අපි බලමු අද නම් බලෙන් හරි. ඒ කියන්නේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒ ප්‍රශ්නය ඔයාලට ඉස්සරහදී කියන්නම්. දැන් ටුඩු එක හදා ගන්න ඕනේ. මෙතන පොඩ්ඩක් අස් කරලා වැඩ ටික පටන් ගන්න ඕනේ. ඊට කලින් මට හොඳට බඩගිනි මොන හරි කාලා ඉන්න ඕනේ. එහෙනම් මම එන්නම් ඒ වැඩ ටික ඉවර කරලා. සයන්ටිෆික් එකයි මැප්මාකට් එකයි ඉවරයි. ඒක ඉවර කළා. දැන් වෙලාව 7යි කාලයි. පැය භාගයක් විතර මට හොඳටම නිින්ද ගියා. හරි ඊළඟට බලමු කොච්චරක් ඉවර කරන්න පුළුවන් වේද කියලා. අද දවසේ මේ ටික සේරම ඉවර කරගන්න තියෙනවා. මම දන්නේ මේ ටික ඉවර කරන්න පුළුවන් වේද කියලා. සම්පූර්ණ පාඩම බලන්න බෑ. උඩින්ම බලන්න වෙන්නේ. සම්පූර්ණ පාඩම බලන්න කිව්වොත් එහෙම එක පාඩමක් බලන්න මුල් දවස. එහෙම කරන්න බෑනේ. තව දවස් 2යි තියෙන්නේ. දැන් වෙලාව 10:40යි. මෙන්න මේ ටික සේරම මම කරා. මෙන්න මේ ටික තව ගොඩාක් තියෙනවා. මෙන්න මේවා ඒ කියන්නේ ඔක්කොම කරන්නත් ඕනේ. හැබැයි මන් දන්නේ කරලා ඉවර කරගන්න පුළුවන් වේද කියලා. ඒ කියන්නේ මට බයයි දැන් මේ ටික අමතක වෙයිද කියලා. පාඩම් කරපට ඉතුරු වලට ඒවට යන්න. උඩින් කියන්නේ අර 100%ක් මේක මෙහෙමයි කියලා බලන්නේ නැහැ. උඩින් බලන්නේ එහෙම බලන්නේ කිව්වොත් එහෙම වෙලා නැති නිසා. බලමු අද මට මේ ටික ඉවර කරන්න පුළුවන් වේද කියලා. මම හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. කමන්නේ බලමුකෝ පුළුවන් වේද කියලා. අර මම ඔයාලට කලින් උදේ කිව්ව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ ප්‍රශ්නේ තමයි මේ මට අර පාඩම් කරන්න බෑ. මට තේරෙන්නේ නැහැ පාඩම් කරන්න කොහොමද කියලා. මේ ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න ඒ වගේ දේවල් පුළුවන්. හැබැයි දැන් පාඩම් නොකර බෑනේ. ඒ නිසා දැන් මම අද තීරණයක් ගත්තා. ඒ කියන්නේ අද දවසේ මම එකක්වත් ලියන ඒවා දාගත්තේ නැහැ. මැප් මාකින් එක විතරයි දාගත්තේ. එතකොට මේ දවසම තියෙන පාඩම් කරන්නනේ. එතකොට මම ලියන ඒවාට අග්ගල කරන්න මට එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාඩම් කරන ඒවා දාගත්තා. හැම පැයකටම අනිවාර්යෙන් පැය භාගයක් නම් වැඩ කරන්න ඕනේ අවම. එහෙම කියලා හිතාගෙන දැන් උදේ ඉඳන් කරා. අපි බලමු දවසේ ඉතුරු ටිකත් ඒ විදිහට කරගෙන යන්න පුළුවන් වෙයිද මොනවා වෙයිද කියලා. bye
දැන් වෙලාව 1:20යි මට දවල් කන්න කලින් තව වැඩ දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මට ආයෙ පැය භාගයක් විතර නිදි කියන්නයි. මේ ඒ කියන්නේ මේ එක්සෑම් එක මේ ක්ලාස් එකේ එක්සෑම් එකක්. හැබැයි පරීක්ෂා ඉගෙන කාලෙත් ඒ ක්ලාස් එකේ ඒ එක්සෑම් එකට පුදුම තරම් බයයි. මම දන්නේ මට නිින්ද යන්නේ නැහැ දවස් වලට. වැඩක් කරන්නද පාඩම් කරන්නද. මේ පාරත් එහෙම වෙයිද කියන්නේ මම දන්නේ නැහැ. මේ හැබැයි මෙහෙමවත් පොඩ්ඩක්වත් පාඩම් කරගන්න බෑ ඒ කාලේ. ඔහේ ඉන්නවා බය වෙලා. මේ බලමු මේ පාරත් එහෙම වෙයිද කියලා. මෙහෙ එච්චර දුරට අවුල් වෙන්නේ නැති වෙන්න අපි වැඩ ටික කරගමු. ඒක ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා මම දැන් ඒක එක්සෑම් එක ඉවර වුණාට පස්සේ දාන්නේ නැහැනේ. ඒ නිසා තමයි මම මේ බ්ලොග් එකක් කරන්නත් ගත්තේ මොන විදිහට තියෙන කියලා එක්සෑම් එක ඉවර වුණාට පස්සේ බලන්න. බලමු මේ දෙක මට ඉවර කරගන්න පුළුවන් වේද? එහෙම නැත්නම් දෙකෙන් එකක් හරි ඉවර කරගන්න ඕනේ කන්න කලින්. බලමු. දැන් මට තේරෙනවා මගේ ඔළුවට කිසිම දෙයක් දැන් යන්නේ නැහැ කියලා. කරනවා මුකුත් යන්නේ නැහැ වගේ. කවන්නේ. මේකට අක්කාලා උඩින් බලන තැතින මේක මං කරලා තියෙන පාඩම. ඊට ඉවර වුණාට පස්සේ ඔය විදිහට එදා ඒ වැඩ ටික ඉවර වෙලා මේ හවස කොහොම හරි මේ දවස් ටික මට මෙහෙම රෙකෝඩ් කරන්න ඕනේ වුණා. මොකද මේ මම සාමාන්‍යයෙන් මොකක් හරි එක්සෑම් එකක් තිබ්බ ගමන් ටක් ගාලා ස්ට්‍රෙස් වෙනවා. ඒ ස්ට්‍රෙස් වෙන එක අර එක්සෑම් එක ඉවර වෙච්ච දවස්වල ඉවර වෙච්ච ගමන් ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ මට මතක නැහැ මම අර දවස් ටික ඉඳි කොහොමද කියලා. කොහොම හරි එන්නේ ඒ ටික මේ අපමණ එක්සෑම් වෙලා බලන්න බලන්නේ මම කොයි විදිහටද පාඩම් කරේ කියලා. මේ හැබැයි මේ පාර නම් එච්චර ලොකුවට අවුලක් තිබුණේ නැහැ. මේ කොහොම හරි මේ බ්ලොග් එක ඔන්න මේ තියෙන්නේ 6 වෙනි මාසේ 4 වෙනිදා. ඒ කියන්නේ එක්සෑම් එකට කලින් දවස එදා මට ඒ ක්ලාස් එකේම රිවිෂන් ක්ලාස් එක තිබ්බා. මේ ක්ලාස් ගිහින් එනවා. ඊට පස්සේ මම එදා වීඩියෝස් අරන් නැහැ තව. ඊට පස්සේ හවස පාටි එකට යනවා. මම ප්ලෑන් එක හදනවා වෙනස් කරනවා කොහොම හරි වෙලාවට ගැලවෙන්න හදා ගන්නවා ආයේ එනවා තව ගොඩක් තියෙනවා බලන්න බලමු මේ ටික ඔක්කොම නම් බලන්න බෑ මම දේශගුණය බලන්නෙත් නැහැ කරත් බලන්නයි කියලා ඉන්නවා බලමුකෝ ෂුවර් නැහැ බලමු හෙට එක්සෑම් අද 2026 මැයි 6 වෙනිදා අද තමයි එක්සෑම් තියෙන්නේ. දැන් වෙලාව 5යි. මෙන්න මේ ටික සේරම බලන් තියෙනවා. ඔක්කොම නම් බලනවා කියන එක සිහිනයක්. but අපි බලමු. දැන් වෙලාව 5:00 විනාඩියයි. හොඳට වහිනවා අපි බලමු නේ මම ලෑස්ති වෙලා පාඩම් කරන්න හැදුවා. එතකොට ලෑස්ති වෙන්න යන්න ඉතින් මම දන්නවා මම ලෑස්ති වෙලා. කන වෙලාවට කලින් අද ටික ඉවර කරලා යන්න තියෙනවා. ඉතින් කොහොමද මම අද මේ පොඩිගේ දවසම කිව්වේ දවසම නෙමෙයි දවස් ටිකේම මේ කියන්නේ අපි බලමු දැන් වෙලාව මේක කොච්චරක් තියෙනවා මෙච්චරක් තියෙනවා කියවේ දන්නේ නැහැ. අබලු බලමු. ඒක තමයි බ්ලොග් එක පුරාවටම ඔයාලට ඒක දැනනවා හොඳ ගලන්නේ දැන් හොඳටම වහිනවා. හරි එක්සෑම් ඉවරයි. එක්සෑම් එක ගැන කියනවා නම් මම හිතුව තරම් ඒ කියන්නේ මම හිතුව තරම් ස්ට්‍රෙස් වුණේ නැහැ. මම කලින් දවස්වල ඒ කියන්නේ කලින් පාරවල සෑහෙන ස්ට්‍රෙස් වෙනවා. මට කලින් දවස් ටිකම පාඩම් කරගන්න බෑ. හොඳටම බයලා ගිහින් තමයි යන්නේ. හැබැයි මේ පාරේ එච්චර ලොකුවට අවුලක් වුණේ නැහැ. පොඩි එකක් තිබ්බා. හැබැයි එච්චර ලොකු අවුලක් තිබුණේ නැහැ.
කොහොම හරි එක්සෑම් එක මම හිතනවා මම හොඳට ලියුවා කියලා. එහෙනම් ඊළඟ බ්ලොග් එකෙන් හම්බෙමු. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝගෙම හීනවලට යන පාර හැමදාමත් ආලෝකමත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බයි බයි.